මොකක්ද මේ ලෝකයේම චිල් කරන ඩොලර් බිලියන ගණන් වටින සන්නාමය හදපු මල. එහෙනම් අපි අද ඒ ගැන කතා කරමු. බාර්ලි වගේ ධාන්‍ය වර්ග බියර් වලට පරිවර්තනය කිරීමේ විස්මිත හැකියාවක් මේ මල් වලට පවතිනවා. රුසියන් බසින් නම් මේ මල් වලට කියන්නේ කෙමියල් කියලා. ඉංග්‍රීසියෙන් නම් හොප්ස් කියලා කියනවා. මේකේ සිංහල තේරුම වෙන්නේ වනාන්තරයේ වෘක්කයා කියන එකයි. කංසා ශාකයේ අයිති වෙන්නේත් මේ ශාක පවුලටමයි. හොඳින් පැසුණුලා කහ කොළ පාට නැවුම් හොප්ස් මල් විතරක් තෝරලා හදන බියර් වල බ්‍රෑන්ඩඩ් බියර් වලට වඩා ක්වොලිටි එකක් තියෙනවා කියලා පානය කරන අය නම් කියන්නේ. ප්‍රංශයේ ජර්මනියේ පාරම්පරිකව බියර් හදන ගෙවල් වල බියර් පානය කරලා තියෙන පාඨකයන් මීට සාක්ෂි දරනවා. බියර් හදන ශාස්ත්‍රයේ පළපුරුද්දෙන් හරියට ඉගෙන ගන්නවා නම් අවුරුදු 10ක් විතර යනවා. නමුත් බියර් හදන විද්‍යාවයි කලාවයි දන්නව නම් කැපවීම තියෙනවා නම් පාරිභෝගිකයන්ගේ රුචිකත්වය අඳුර ගන්න පුළුවන් නම් අවුරුද්දක් දෙකක් ඇතුළත ප්‍රවීණයෙක් වෙන්න පුළුවන් කියලයි මේවා නිෂ්පාදනය කරන අය නම් කියන්නේ. මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරියට නැරඹීම නම් විශ්වතොරතුරු YouTube channel එක subscribe කර bell icon එක ක්ලික් කරන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.